මේ 2023 ඇති කරගත්ත ගිවිසුම රිවිව් එකකින් රිවිව් එකට වෙනස් වෙලා ඔය ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක වෙනස් වෙමින් ඇවිත් තියෙනවා. එතකොට අපිට මූලික පදනමට මෙතුමා කිව්වා වගේ ගියොත් එහෙම මේ assumptions මේ වෙනකොට වෙනස් වෙලා. උදාහරණයක් විදිහට කිව්වොත් දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය පුරෝකථනය කරලා තිබේ 3.1. දැන් අපි 5ක තියන්නේ. ඊළඟට අපනයන ප්‍රමාණය පුරෝකථනය කරලා තිබ්බේ 15. අපි 17.5ක්. ඒ වගේම ප්‍රාථමික ගිණුම, ඒ කියන්නේ වර්තන ගිණුම, විදේශ වර්තන ගිණුම ඍණ තමයි මේක පුරෝකථනය කරලා තියෙන්නේ. අපි ඒක දන්න පවත්වනවා. රාජ්‍ය ආදායමත් යම් කිසි රාජ්‍ය ආදායමත් ඊට වඩා යනවා. ඉතින් ඒ නිසා ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එකක් කියලා හැදුවා මේ පනතේ. ඒ ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එක මුදල් කමිටුවටයි පාර්ලිමේන්තුවටයි මාස 3කට සැරයක් ඇවිල්ලා වාර්තාවක් දෙනවා. ඒ අන්තිමට දීපු වාර්තාවේ උන් පැහැදිලිව පෙන්නුවා අපිට මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වලට යන්න අවශ්‍ය වෙන එකක් නැහැ අපිට. ඒ තරම් හොඳ ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. මේ වෙනකොටත් සංකාපි ඩොලර් බිලියන 5.1 මේ ආණ්ඩුව ඇතුළතද ගෙවලා තියෙනවා. ණය සහ පොලී විදිහට. මේ තියෙන්නේ අපේ රට ණය ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ ණය ගෙවන්න තියෙන ආකාරය. එතකොට අපි 2025 දී බිලියන 3.9ක් ගෙවලා. 2026 දී 3.2ක්, 2027 අපිට ගෙවන්න තියෙන 2.5යි. ඊළඟට මෙතනින් උඩට ගියාම 3.2යි 3 එහෙම කියලා අර පොඩි වැරදි මතයක් සමාජයේ හදලා තියෙනවා. මේ 28ට ආවම ලොකු කම්පනයක් එනවා. මේ අපි ණය ගෙවන්න ඇත්තටම මිලියන 700යි මේක වැඩි. මේ ප්‍රමාණය දැන්ටත් ගෙවාගෙන යන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙන බව තමයි ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එකෙන් කියලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අපි හක දාලා යන්න බෑ. මොකද IMF එකත් මේ වෙනකොට කිසිම අවදානමක් දැන් අපි උදාහරණයක් කියමුකෝ මෙතුමා කියනවා මෙහෙම ලොකු අවදානමක් තියෙනවා අපිට රික්තකයක් තියෙනවා. ඒ රික්තකයට ISBs ගන්න ඕනේ ලබන අවුරුද්දේ. ISBs වලට අපේ ක්‍රෙඩිට් රේටින් එක උඩට ඇවිල්ලත් නැහැ. සංචිතත් නැහැ. ඒ නිසා ISB ගන්න බෑ කියලා. එහෙමනම් IMF එකට ලොකු වගකීමක් තියෙනවා මේ රිවිව් එකේදී පැහැදිලිව කියන්න ඔබතුමාලා ලොකු අවදානමක් ඉන්නේ. ඒ නිසා මේකට දැම්ම සූදානම්. එහෙම එකක් කිසිම රිවිව් එකක් අපිට ඇවිල්ලා නැහැ. අපිට දැන් මෙතුමා කියපු එකේ මූලික තර්ක ටික ඔක්කොම හරි. ඒ කියන්නේ 2023 මේක ප්ලෑන් කරනකොට එහෙම තමයි. ඒතර මේ තියෙන මහ බැංකුව ඉදිරිපත් කරපු මේකට සමීපරූපයක් අල්ලන්න අපි ණය ප්‍රතිව්‍යුහගත කරේ නැත්නම් මේ නිල් පාට බාර් එක ගෙවන්න. මේ උඩ මේ බාර් එක. ඒතර ඒකේ තියෙන විදිහට අපි ඇරියස් එක්ක 2023 ගෙවන්න ඕනේ බිලියන 7ක්. ඊළඟට අපි බිලියන 4 4 3 3 ඔහොම තමයි ගිහිල්ලා කොටේ යන්නේ පහළ. දැන් අපි මේක ප්‍රතිව්‍යුහගත කරලා ඇද්දා. 2024 භාගයක් කරලා තිබ්බා කලින් ආණ්ඩුවෙන් අපි ඇවිල්ලා ඉවර කරා. භාගයක් නෙමෙයි ඉවර කරලා තිබ්බා කිවිසුම අස්සක් කරලා. තාවල් ටිකක් තිබ්බා කමක් නැහැ. සෑහෙන දුරට සාකච්ඡා කරලා තිබ්බා. අපි ඒකේ අවසාන ටික කරා. එතකොට දැන් අපිට ගෙවන්න තියෙන්නේ මේ උපරිමය බිලියන 2.3ක් වගේ 2.5ක් 3ක් අතර ප්‍රමාණයක් තමයි ගෙවන්නේ. ඒතර මේක ගෙවන්න පටන් ගන්නවා ප්‍රතිව්‍යුහගත කරණයෙන් පස්සේ. ඒ නිසා මම හිතන්නේ ඒක සුදුසුයි කියන්න මේ ISBs උත් ගෙවන්න පටන් ගන්න 27 ඉඳලා නෙමෙයි. ISBs ප්‍රතිව්‍යුහගත කරාට පස්සේ ගෙවන්න පුළුවන්. ඒතර දැන් මේ ප්‍රතිව්‍යුහගත කරණයෙන් පස්සෙත් ගෙවන්න තියෙන ප්‍රමාණය මේකේ නිශ්චිතව තියෙන නිසා අපිට දැන් ඉතාමත් පැහැදිලි ශක්තියක් තියෙනවා සංක. අපි ගත්තොත් එහෙම මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය මේ විනිමය අර්බුදයක් ගැන අපි කතා කරන්නේ. අපි ඩොලර්ස් රුපීස් ගැන මේ කතාව ආවේ. එතකොට අපේ රටේ තිබ්බ ද්විත්ව ප්‍රොබ්ලම ට්වින් ඩෙෆිසිට් එක. ඒක තමයි ෆිස්කල් ඩෙෆිසිට්. ඒ කියන්නේ අයවැයේ තියෙන අඛණ්ඩ පරතරය ඒක පියව ගන්න බැරුව පොලී ගෙවි ණය ගන්නවා. ඊළඟට අපේ ප්‍රාථමික ගිණුමේ විදේශ ප්‍රාථමික ගිණුමේ අඛණ්ඩ ඍණ භාවය. මම උදාහරණයක් කිව්වොත් 2015 බිලියන 1.8ක් ප්‍රාථමික ගිණුමේ ඍණ. 2018 2.8ක් ප්‍රාථමික ගිණුම ඍණ. 2019 1.8ක් ප්‍රාථමික ගිණුම ඍණ. 2024 ප්‍රාථමික ගිණුම ධන 1207ක්. වාහන ගෙන්නන්න නැතුව. ඔව්. 2025 ප්‍රාථමික ගිණුම ධන 1700ක්. මේගොල්ලෝ කිසිම තැනක කියන්නේ මේ පුරෝකථන වල තිබ්බේ නැහැ. මං අර අපිට පොඩ්ඩක් hina වෙනවානේ අපි ආවම ඩොලර් රෙවයිද වගේ කතාවක්. එතකොට මේ IMF පුරෝකථනයේ කොහෙවත් නැහැ ඍජු ප්‍රේෂණ බිලියන 8කට ඇයි. දැන් අපි ඍජු ප්‍රේෂණ වාර්ෂිකව බිලියන 2ක් වැඩිපුර අපිට. අපනයන ප්‍රමාණය මේ පුරෝකථනයේ IMF පුරෝකථනයේ තියෙන බිලියන 15. අපි දැන් 17කට ගිහිලා මේ අවුරුද්දේ 18.2කට යනවා. එතකොට
ආර්ථිකය මේ ඩොලර් අත්පත් කර ගැනීම සක්‍රියව කරන නිසා අර අපිට අවශ්‍යතාවයක් කෙන එකක් නැහැ නැවතත් ස්වෛරීය බැඳුම් කර සඳහා යන්න. ඒ නිසා තමයි මම නැවතත් කියන්නේ ඒ වගේ යම් කිසි හෝ සංකපිට අවදානමක් තියෙනවා නම්. එතකොට දැන් අපි මේ පොඩ්ඩක් මතක් කරොත් ජනතාවට අපේ ආනයන ප්‍රමාණයක් දැන් වැඩි වෙනවා. අපි අන්තිම කාලේ සාමාන්‍යයෙන් 2019 20 21 22 බිලියන 18ක විතර ප්‍රමාණයක් තමයි ආනයන. දැන් බිලියන 21ක් අපි ආනයන. ඒතර මේ ආනයන වලට වැඩි අපනයන වැඩි හින්දා තමයි අපිට ධනාගයක් තියෙන්නේ. ඒ කියන්නේ ලැබීම් වැඩි නිසා. ඒක නිසා දැන් අපේ මේ රිසර්ව්ස් බිල්ඩ් වෙවි යන්නේ. යනකොට අර ණය ගෙවා ගන්න තියෙන හැකියාව අපිට තියෙනවා. ඒ නිසා මේ විනිමය අර්බුදයක් එන්න හැකියාවක් නැහැ කියන එක මම පළවෙනි වටේ සහ කරලා අපි ඒක කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියන එක ලබන වටේ